රයිට්. අපි අද බලන්න යන්නේ මුහම්මද් තුමාගේ කාලයේ සහ මුල් ඉස්ලාමීය පාලන සමයේ මුස්ලිම් නොවන පුද්ගලයන් සඳහා තිබූ නීති රීති. මුල් ඉස්ලාමීය පාලනය කියන්නේ ප්‍රොෆට් මුහම්මඩ්ගෙන් පසුත් මොකද වුණේ? ඒගොල්ලන්ගේ නීති රීති මුස්ලිම් නොවන මිනිස්සුන්ට කොහොමද ඒගොල්ලන් සැලකුවේ? මොනවාද ඒගොල්ලන්ගේ නීති රීති කියලා තමයි අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. ඊට ඉස්සෙල්ලා කියන්න ඕනේ කරා වීඩියෝ එකක් මුහම්මඩ් අලි කියලා. ඒකේ මම ඕගලන්ට පෙන්නලා දුන්නා ප්‍රොෆට් මුහම්මඩ් ළඟ වහල් සේවකයෝ හිටියා සහ ඔහු වහල් සේවකයන්ව ගනුදෙනු කරා. ඒ කියන්නේ ඒගොල්ලන්ව වික්කා, විකුණුවා, ඒගොල්ලන්ව ගත්තා. ඒ හැම දෙයක්ම මම ඕගලන්ට ගිය මුහම්මඩ් අලි කියන වීඩියෝ එකෙන් මම පෙන්නලා දුන්නා. දැන් අපි බලමු මුස්ලිම් නොවන අය සහ විශේෂයෙන්ම මුස්ලිම් නොවන අයගේ නීති රීති තමයි අපි බලන්න යන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා මම ඔයගලන්ට පෙන්නලා දෙන්න ඕනේ මේක. ප්‍රොෆට් මොහමඩ් අවුරුදු 23ක් එයා ප්‍රොෆට් කෙනෙක් හැටියට ජීවත් වුණා. අවුරුදු 23ක්. ඒ 23 ඇතුළත එයා බැටල්ස් ඒ කියන්නේ රේඩ්ස් බැටල්ස් එහෙම නැත්නම් යුද්ධ එක්ස්පෙඩිෂන්ස් කරලා තියෙනවා 27ක් 28ක් ඇතුළත. ඒ කියන්නේ අවුරුද්දට එක බැගින් වගේ එයා කරලා තියෙනවා. ඒ කියන්නේ රේඩ්ස් යුද්ධ ඒ වගේ බැටල්ස් 27ක් 28ක් වගේ කරලා තියෙනවා. එතකොට මේ වහල්ලුන් කැටගරි දෙකක් තියෙනවා. මුස්ලිම් අයට වහල්ලුන් කැටගරි දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා විශේෂයෙන්ම ප්‍රොෆට් මොහමඩ්ගේ කාලේ සහ ඊට පස්සේ මේගොල්ලන් ළඟ හිටියා ඒ කැටගරීස් දෙක එකක් ජෙනරල් ස්ලේව්ස් කියලා. ඒ කියන්නේ මේගොල්ලන් සල්ලි දීලා ගන්න අය, එහෙම නැත්නම් වහල්ලෙක්ට වහල්ලුන්ව දීලා ගන්න වහල්ලු, එහෙමත් නැත්නම් ඒ වහල්ලුන්ට ඉපදුන ළමයි මේගොල්ලන් ඔක්කොම යටත් වෙන්නේ ජෙනරල් ස්ලේව්ස් කියලා. ඊට පස්සේ තියෙනවා වෝව් කැප්ටිව්ස් කියලා. ඒ කියන්නේ දැන් මේගොල්ලන් ගිහිල්ලා රේඩ්ස් කරනකොට, ඒ කියන්නේ යුද්ධ කරනකොට එතනින් අල්ලන් එන අය ඒගොල්ලොනුත් වහලු. ඒගොල්ලන්ට කියන නම තමයි රයිට් හෑන්ඩ් පොසෙස් කියලා. ඒ කියන්නේ දකුණු අතේ ඉන්න කට්ටිය. රයිට් හෑන්ඩ් පොසෙස් කියලා. මේ කැටගරි දෙක තමයි මේ ඔක්කොමලා වහල්ලු. නමුත් මේගොල්ලන් මේ කැටගරි දෙකකට අයත් වෙනවා. මේගොල්ලන් මොන කැටගරි එකට අයත් වුණත් මේ වහල්ලු හාම් පුතාට එහෙම නැත්නම් ස්වාමියාට කීකරු වෙන්න ඕනේ. ඒගොල්ලන්ට හාම් පුතාට මේගොල්ලන්ව ලීගල් ඕනර්ෂිප් එකක් තියෙනවා. ඒ කියන්නේ නීතියෙන් හාම් පුතාට මේගොල්ලන් අයිති. මේගොල්ලන් ප්‍රොපර්ටි එකක් වගේ. මේ පිරිමි වහල්ලු ඒගොල්ලන්ට සේවය කරන්න ඕනේ. ඒගොල්ලන් කොහරි යුද්ධයකට යනකොට ඒගොල්ලන්ත් එක්ක යන්න ඕනේ. ඒගොල්ලන්ගේ ආවතේ වැඩ කරන්න ඕනේ. ඒ වහල්ලුන්ට ඒගොල්ලන් ගැන තීරණය ගන්න කිසිම අයිතියක් නැහැ. කිසිම අයිතියක් නැහැ. අයිතිය තියෙන්නේ ඒගොල්ලන්ගේ තීරණ ඔක්කොම ගන්නෙ හාම් පුතා. එහෙම නැත්නම් ස්වාමියා. දැන් ගෑනු අයව ගෑනු වහල්ලුන්ව ඒගොල්ලන්ට කසාද බැඳ ගන්න පුළුවන්. සෙක්ෂුවල් රිලේෂන්ෂිප්ස් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ සෙක්ස් කරන්න පුළුවන් ඒගොල්ලන්ත් එක්ක විවාහ වෙන්නේ නැතුව සහ මේකේ කියනවා ප්‍රොස්ටිටියුෂන් ගැන. මම මේ තුනම දැන් ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා. ඊට ඉස්සෙල්ලා කියන්න ඕනේ ඒගොල්ලන්ට කැමති නම් අන්තිමට මේ පිරිමි වුණත් ගෑනුණත් ඒගොල්ලන්ට කැමති නම් ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ව නිදහස් කරන්න සහ රැන්සම් ඒ කියන්නේ මම මගේ වහල් හරි වැහැලියව දෙන්නම් ඔයා මේ අයව නිදහස් කරන්න. රැන්සම් එකටත් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ව වහල් සේවයේම තියාගන්නත් පුළුවන්. මේක තමයි ස්ට්‍රක්චර් එක. දැන් මම මේ කොළ පාටින් මෙතන ෆීමේල් ස්ලේව්ස් කියලා මම කහ පාටින් මාක් කරලා තියෙනවා. මම ඒ ටික එක්ස්ප්ලেইন කරන්න යන්නේ. marriage possible. දැන් ප්‍රොෆට් මොහමඩ්ම එක වහල් කාන්තාවක්ම එයා විවාහ කරගත්තා. ඒක මම වෙනමම වීඩියෝ එක කරන්න ඕනේ. ඒක දිග කතාවක්. ඒක හුඟක් යුදෙව්වන් සම්බන්ධ වුණ කතාවක්. යුදෙව් ගම්මානයකට ගිහිලා ප්‍රොෆට් මොහමඩ් ඒ ගම්මානයේ ඉන්න ප්‍රධානියයි එයාගේ තාත්තා අම්මා සහෝදරයෝ නෑදෑයෝ හිතමිතුරු ඔක්කොමලව ඝාතනය කරලා ඒ යුදෙව්වන්ගේ ප්‍රධානියාගේ අවුරුදු 17 වයිෆ් එයා බැඳලා එයාට කියන සෆියා කියලා එයාව බැඳලා එයා අලුතෙන් බැඳපු
කාන්තාවක් එයාව අරගෙන ඇවිල්ලා එදාම ප්‍රොෆට් මොහොමඩ් එයාව බැඳ ගන්නවා. මේ කතාව කියනකොට ඒකේ බෑග්ග්‍රවුන්ඩ් ඔක්කොම කියන්න ඕනේ. ඒක නිසා මම ඒ කතාව මෙතනට දැම්මේ නැහැ. මම ඒක වෙනමම ඔයගලන්ට වීඩියෝ එකකින් එක ගෙනෙනවා. අනිත් එක මෙතන මම හදිත් එකක් දාලා තිනවා. not හදිත් එකක් කුරාන් එකේ verse එකක්. ඒ verse එකේ කියනවා 33:50 කුරානයේ 33:50 ඔයගලන්ට ගිහලා බලන්න පුළුවන්. ඒකේ කියනවා O prophet, we have made lawful to thee, thy wives to whom thou hast paid their dowers, and those who thy right hand possess. ඒ කියන්නේ right hand possess කියන්නේ මේ වහල්ලුන්ගෙන් යුද්ධ වලින් යුද්ධ කරලා ගේන වැහැල්ලියන්. වැහැල්ලියන් මන් දන්නේ නැහැ සිංහලෙන් කියන්නේ වහල් කාන්තාවන්. ඒගොල්ලන්ව ප්‍රොෆට් මොහොමඩ්ට පුළුවන් බැඳ ගන්න. ඒක අල්ලා ඒ පර්මිෂන් එක දීලා තියෙනවා. ඒ ඕගලන් ගිහිල්ලා කුරානයේ 33:50 ගහලා බලන්න ඒකේ තෆ්සීර් එකත් ඕගලන්ට කියවන්න ප්‍රොෆට් මොහොමඩ් අර සෆියව වැඳගත්තේ ඒ විදිහට. එදාම ඒ කියන්නේ යුදෙව්වරුන්ගේ මුළු ඒ ගම්මානෙම විනාශ කරලා අම්මා තාත්තා එයාගේ හස්බන්ඩ් ඔක්කොමලා විනාශ කළා. එදාම ප්‍රොෆට් මොහොමඩ් ඒ කාන්තාව විවාහ කරගත්තා. ඒක ලොකු කතාවක් නිසා තමයි මම මෙතනට ඒක දැම්මේ නැත්තේ. මම නෝත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ඒකට කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා sexual relationship permit. ඒ කියන්නේ බඳින් විවාහ වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ත් එක්ක සෙක්ස් කරන්න පුළුවන්. මේ ෆීමේල් ස්ලේව්ස්ලත් එක්ක. මම මෙතන දාලා තියෙනවා සුනාන් නසා කියලා හදිත් නම්බරෙත් දාලා තිනවා කහපටින් මම මාක් කරලා තිනවා මේ වීඩියෝ එක මම කරා මීට ඉස්සෙල්ලා මම මේ වීඩියෝ එක කරා ප්‍රොෆට් මොහොමඩ් එයාට වයිෆ්ලා 9ක්ද කොයිද ඒ වෙලාවේ එයාගේ ස්ලේව් කෙනෙක් එක්ක එයාගේ වහල් කාන්තාවක් එක්ක එයා නිදාගෙන ඉන්නවා ඒක එයාගේ ප්‍රොෆට් මොහොමඩ්ගේ වයිෆ්ලාට ඒක අහුවෙලා ඒගොල්ලන් ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා ප්‍රොෆට් මොහොමඩ්ට ඒ වීඩියෝ එක මම කරා ඒක ඔයගලන් ගිහිල්ලා බලන්න මම හිතන්නේ පැණි වලිය මොනා හරි කියලා නමක් තමයි දාලා මම ඒක කරේ ඒක ගිහිල්ලා බලන්න ප්‍රොෆට් මොහොමඩ් ඒකත් කරා ඒ කියන්නේ ප්‍රොෆට් මොහොමඩ් විවාහ කරගත්ත වැහැල්ලියන්ව සහ විවාහ කරගන්න නැතුව ඒගොල්ලන්ත් එක්ක sexual relationship තියාගත්තා ප්‍රොෆට් මොහොමඩ් ඊට පස්සේ මේ කහපාට පිටියේ මම මාක් කරලා තියෙන තුන්වෙනි එක don't force prostitution කුරාන් එකේ 24:33 මම නිල් පාටින් මෙතන මාක් කරලා තියෙනවා කුරානයේ 24:33 එතන කියනවා and do not compel your slave girls to prostitution and if someone compels them then indeed Allah is forgiven මොනවාද එතන කියන්නේ ඔයගොල්ලන් ළඟ ඉන්න slave girls ලා වහල් කාන්තාවන්ව prostitution එකට ෆෝස් කරන්න එපා නමුත් එහෙම ඕගලන් ෆෝස් කරොත් අල්ලා සමාව දෙනවා තේරුණාද ඒ කියන්නේ ඒකේ අනිත් තේරුම තමයි මම මෙහිම කියන්න හොරකම් කරන්න එපා කියලා අල්ලා කියනවා නමුත් ඔයා හොරකම් කරොත් ඔයාට මම සමාව දෙනවා ඔයා මිනි මරන්න එපා ඔයා මිනි මරුවොත් මම ඔයාට සමාව දෙනවා අන්න එහෙම තමයි මෙතන කියන්නේ and do not compel your slave girls to prostitution and if someone compels them then indeed Allah is forgiving ඕක ලොකු වයිරල් වීඩියෝ එකක් ගියා ඔය ෆාරුක්ලා වගේ ඇමරිකාවේ ඉන්න දව්වා ටීම් කියලා කියනවා ඒගොල්ලන්ට දව්වා බොයිස් ඒගොල්ලන් එක දවසක් ඔක්කොමලා එකට එකතු වෙලා ඒ ප්‍රයිවට්ලි ඒගොල්ලන් මේ වර්ස් එක ගැන කතා කරලා ඒගොල්ලන් hina වෙනවා අල්ලා අපිට පිම්ප් වැඩේ කරන්නත් ඉඩ දීලා තියෙනවා කියලා. ඕක හෝ ගාලා වයිරල් ගියා. ඕගලන්ට පුළුවන් නම් මේ ඒක හොයාගන්න මේ වීඩියෝ එක. ඒක තියෙනවා ඇමරිකාවේ උනේ මේ ෆාරුක්ලා වගේ දව්වා බොයිස්ලා. ඒගොල්ලන්ට කියන්නේ දව්වා බොයිස් ටීම් එක කියලා. ඒගොල්ලන් එකතු වෙලා ඒගොල්ලන්ගේ අතරතුරේ ඒගොල්ලන් ඒගොල්ලන්ත් එක්ක කතා වෙනවා අල්ලා මේකෙන් කියලා තින්නේ අපිට පිම්ප් වැඩේ කරන්න පුළුවන් කියලා. ඒක හෝ ගාලා වයිරල් වුණා මේ යුරෝපයේ සහ ඇමරිකාවේ. ඕගොල්ලන් ඒක ගිහිල්ලා බලන්න. සෝ දැන් ඕගොල්ලන්ට දන්නවා මොකද්ද මේ ස්ට්‍රක්චර් එක කියලා. ඒ කියන්නේ දැන් හුඟක් අය කියනවා මම මොහොමඩ් අලි වීඩියෝ එක කරාම කිව්වා නෑ ප්‍රොෆට් මොහොමඩ් වහල් සේවයේ ඉන්න අය ඔක්කොම මුදා හැරියා කියලා. එහෙම සාක්ෂියක් අපිට නැහැ කුරානයෙන් හදිත් වලින් අපිට එහෙම කිසිම සාක්ෂියක් නැහැ. කුරානයේ හදිත් වල කියන්නේ ප්‍රොෆට් මොහොමඩ් වහල් සේවයට මිනිස්සු වහල්ලුන් බවට පත් කරා යුද්ධ කරලා ඒ වලින් ඒ පිරිමින්ව මරලා ගෑනුන්ව සහ ඒගොල්ලන්ව බැඳගත්තා ඒගොල්ලන්ත් එක්ක නිදාගත්තා සහ මේ don't for prostitution එක ප්‍රොෆට් මොහොමඩ් මැරුණාට පස්සේ ආයේෂා ලස්සනට එක කරගෙන ගියා. ඒකත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක ගිහිල්ලා ඔයගොල්ලන්
බලන්න. දැන් අපි යන්නේ බලන්න මේ ක්‍රිස්තියානි යුදෙවරු විශේෂයෙන්ම ක්‍රිස්තියානි යුදෙවරු සහ ඉස්ලාම නොවන ඒ කියන්නේ සමහරක් වෙලාවට යුද්ධ කරලා එතන ගිහිල්ලා මේ මිනිස්සුන් අල්ල ගන්නවා. අල්ලගත්තම ඒගොල්ලන් කියනවා නෑ අපිට ඉස්ලාමය බාර ගන්නෑ. අපි ඉස්ලාමයට හැරෙන්නේ නෑ. කියලා කිව්වම ඒගොල්ලන්ට මොනවාද තියෙන කන්ඩිෂන් එක? ඒගොල්ලන් මොන වගේද? ඒගොල්ලන්ගේ රටේම, ඒගොල්ලන්ගේ නගරෙම, ඒගොල්ලන්ගේ රටේම ඒගොල්ලන් ජීවත් වෙන්න ඕනේ අන්ඩර් ඉස්ලාමික් ලෝ කියන එක තමයි අපි දැන් බලන්න යන්නේ. right. දැන් ඊට ඉස්සෙල්ලා කියන්න ඕනේ මේකත් මම හැබැයි කියන්න තිබ්බේ අර මොහමඩ් අලිගේ YouTube එකේ ඒක කරන්න බැරි නිසා මම මෙතනට දැම්මා. අරාබියේ ප්‍රොෆට් මොහමඩ් කාලේ තිබ්බ ප්‍රොෆට් මොහමඩ්ටත් ඉස්සෙල්ලා අරාබියේ ස්ලේවරි තිබ්බා. එයා ඒක කන්ටිනියු කරා. එයාගේ ඉඳන් මේ අරාබියේ ස්ලේව්ස්ලා ස්ලේවරි එක නැවතුනේ 1962. හොඳට මතක තියාගන්න. 1962. ඒ කියන්නේ අවුරුදු 1300ක් එහෙ ස්ලේවරි තිබ්බා. අරාබියේ ස්ලේවරි තිබ්බා අවුරුදු 1300ක් ප්ලස් වැඩි ගානක්. ඇමරිකාව ස්ලේවරි පටන් ගත්තේ ඒගොල්ලන් පටන් ගත්තේ 1619 දී. මේක ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඕගොල්ලන් මේවා ස්ටඩි කරන්න. 1619 දී තමයි ඇමරිකාව ස්ලේවරි පටන් ගත්තේ. ඇමරිකාව ස්ලේවරි ඉවර කරේ 1865. ඒ කියන්නේ ඇමරිකාව ස්ලේවරි ස්ලේව්ස් ට්‍රේඩ් එකේ නියත වෙලා හිටියා අවුරුදු 248ක්. කීයක්ද? අවුරුදු 246ක්. එංගලන්තෙත් මේ සමානම ගාන තමයි. ඒගොල්ලන් ස්ලේවරි එකට ඇතුළුනේ සහ ස්ලේවරි එක ඒගොල්ලොත් 1833 දී මේක නැවතුවා ඇමරිකාව නවත්තන්න ඉස්සෙල්ලා. නමුත් මේ හැම රටක්ම අවුරුදු 200ක් 300ක් කාලෙක තමයි ඒගොල්ලන්ගේ ස්ලේවරි එක තිබ්බේ. ඒගොල්ලන්ම තමයි ඒක නැවතුවේ. නමුත් අරාබියේ අවුරුදු 1300කට වැඩි කාලයක් ස්ලේවරි එක තිබ්බා. ඒගොල්ලන් තමයි අන්තිමට නැවතුවේ. ඒකත් ඒගොල්ලන් අන්තිමට නැවතුවේ කාරණේ ඇයි නම් ඇමරිකාව සහ යුරෝපය ඒගොල්ලන්ට මේක නවත්තන්න කියලා ඒගොල්ලන්ට බලපෑම් කරා සහ ඇමරිකාවයි එංගලන්තයේ නේවි එකෙන් මේක නැවතුවා. ඒගොල්ලන් හුඟක් දායක වුණා මේ අරාබි ස්ලේවරි එක නවත්තන්න. බලන්න 1883 තමයි යුරෝපේ නැවතුවේ. එතකොට මේගොල්ලන් 1900 ළඟදී මෑත කාලයක් වෙනකන් ඒගොල්ලන් ස්ලේවරි එක තියාගෙන ගියා. සහ අදටත් ඒගොල්ලන්ගේ ස්ලේවරි එක හුඟක් ඇෆ්‍රිකන් කන්ට්‍රීස් වල අදටත් වෙනවා. ඇයි නම් මම මේක කියලා තියෙන්නේ මොහමඩ් අලිගේ. මොහමඩ් අලි මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. එයා දැක්කේ අර ලිඳ ඇතුලේ ඉන්න ගෙම්බ වගේ ඇමරිකාව ඇතුලේ වෙන දෙයක් හර ඊට එහා කිසිම දෙයක් එයා දැනගෙන හිටියේ නෑ. අනිත් එක තමයි මම කියන්නේ මම හුඟක් දකිනවා මේ වගේ ප්‍රොෆෙසර්ස්ලාත් කතා කරනකොට ඒගොල්ලන් හරියට ඉතිහාසයේ හුඟක් දේවල් දන්නේ නැතුව කතා කරන්නේ. ඇයි නම් මම දැක්ක අර ගුරුවරයා කවුද එයාගේ නම මතක නෑ සයන්ස් ගුරුවරයා. එයා මේ ඉරානයේ සහ ඇමරිකාවේ දැන් තියෙන මේ ප්‍රශ්නේ එයා හැමතිස්සෙම ඉරානය පැත්තට කතා කරන්නේ. ඇයි නම් එයා දන්නේ නැහැ හුඟක් ඉතිහාසය ඇත්ත ඉතිහාසය දන්නේ. එයා විතරක් නෙමෙයි හුඟක් අය දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? දන්නේ නැති කාරණේ තමයි ඇමරිකාවේ චූටි දෙයක් වුණත් එංගලන්තේ චූටි දෙයක් වුණත් මුළු ලෝකෙම දන්නවා. ඇයි? ඒගොල්ලන්ට ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් තියෙනවා. ඒගොල්ලන්ගේ අයම ඒවා ගැන පොත් ලියනවා. ඒගොල්ලන්ගේ අයම ඒ වලට විරුද්ධව කතා කරනවා. ඒගොල්ලන්ගේ අයම මේවා එළියට දානවා. ඉස්සර ඉඳන්ම එහෙම. ඒක නිසා තමයි අපි හුඟක් වෙලාවට ඇමරිකන් ඉතිහාසයයි යුරෝප ඉතිහාසයයි ගැන අපි හොඳට දන්නවා. නමුත් අරාබියේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා අපි කවුරුත් දන්නේ නැහැ. එහෙනම් අරාබියේ ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් නැහැ. කවුරු හරි ඒගොල්ලන්ගේ අය වුණත් කවුරු හරි කිව්වොත් එක්ක අත කපලා දානවා එක්ක බෙල්ල කපලා දානවා. ඒක නිසා තමයි මේ හුඟක් ගුරුවරු සහ හුඟක් ප්‍රොෆෙසර්ස්ලා මේවා හොයන්න යන්නෙත් නැහැ. මේවා ඇත්තටම මොනවද කියලා දන්නෙත් නැහැ. ඒක නිසා අර ඒගොල්ලන් දන්නේ ඇමරිකාව කරන දේ බ්‍රිතාන්‍ය කරන දේ තමයි ඒගොල්ලන් දන්නේ. ඉතින් ඒක ගැන තමයි ඒගොල්ලන් කතා කරන්නේ. ඉතින් මං හිතනවා සාමාන්‍යයෙන් ගුරුවරු වුණාම ප්‍රොෆෙසර්ස්ලා වුණාම ඒගොල්ලන් මේවා ගැන හුඟක් දැනගෙන ඉන්න ඕනේ. ඒගොල්ලන් හොයලා බලන්න ඕනේ. විශේෂයෙන්ම
අරාබියත් සමග මොන හරි ප්‍රශ්නයක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් ඉස්ලාම ධර්මයත් එක්ක මොන හරි ප්‍රශ්නයක් ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම හොයන්න ඕනේ ඒගොල්ලන් මේවා හොයන්න නැතුව බලන්න මෙතන කොච්චර පරතරයක්ද අවුරුදු 1300කටත් වැඩි කාලයක් මේ 1962 මේගොල්ලන් මේ වහල් සේවයෙන් නිදහස් වුණේ අරබියාව. නමුත් ඇමරිකාවයි එංගලන්තේ අවුරුදු 250ක කාලයක් තමයි ඒගොල්ලන් ළඟ වහල් සේවය තිබේ. ඒගොල්ලන් පටන් ගත්තේ 1600 ගණන් වල නැවතුවා 1800 ගණන් වල වෙනකම්. මම අර වීඩියෝ එකක් කරා මගේ ඒක 60000ක් විතර මිනිස්සු බලලා තියෙනවා ඉරානයේ ළමයිව දූෂණය කරන්න නීති පොත්ම තියෙනවා. ඒක නීතියෙන්ම දීලා තියෙනවා. පොඩි බබා අම්මා කෙනෙක්ගේ කිරි බිබී ඉන්න ළමෙක් එක්ක වුණත් සෙක්ස් කරන්න පුළුවන් කියලා. නමුත් මේ ගුරුවරයා හැමතිස්සෙම ඇවිල්ලා ඉරානයේ පැත්ත ගන්න. ඉරානයේ කාන්තාවන් විඳින දුක, ළමයි විඳින දුක මේගොල්ලන්ට දන්නේ නැහැ. මේගොල්ලන් දන්නේ මේ ඇමරිකාව කරන දේවල් සහ එංගලන්තේ කරන දේවල් විතරයි. ඇයි මේගොල්ලන්ට පොත්පත් නැහැ ඉරානය ගැන කියවන්න. මේගොල්ලන්ට අරාබියේ මොනවාද වෙන දේවල් කිසිම දෙයක් මේ කවුරු හරි ඒක හොයලා බැලුවොත් ඩීප් රිසර්ච් එකක් කරොත් විතරයි මේවා දන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන් හැමතිස්සෙම කතා කරන්නේ ඇමරිකාවට විරුද්ධව හා යුරෝපයට විරුද්ධව. මං හිතනවා යම්කිසි දෙයක් ගැන කතා කරනකොට පුළුල් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක වටා මොනවාද වෙන්නේ කියන එක තියෙන්න ඕනේ. නැත්නම් මිනිස්සුන්ව නොමග යවනවා තමයි කියලා මට කියන්න පුළුවන්. රයිට්. අපි දැන් යමු අපේ ටොපික් එකට. මොකද්ද ටොපික් එක? ටොපික් එක තමයි මුස්ලිම් අය යටතේ ක්‍රිස්තියානි අය සහ යුදෙව්වරු සහ මුස්ලිම් නොවන අය ජීවත් වුණ ක්‍රමය මම මෙතන හෙඩින්ග්ස් විතරයි දාලා තියෙන්නේ. මේ හෙඩින්ග්ස් ටික මම කියවනවා ඔයගලන්ට. හැබැයි මේ හෙඩින්ග්ස් එකින් එක අරගෙන රෙෆරන්ස් එක්ක මම වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක දීර්ඝ සබ්ජෙක්ට් එකක්. ඒක නිසා මම දැන් ඔයගලන්ට මේ හෙඩින්ග්ස් කියවන්න යන්නේ. එතකොට ඔයගලන් දන්නවා මොනවාද ඒ කාලේ වුණේ කියලා. මේ මම දැන් කියවනේවා වුණේ ප්‍රොෆට් මොහොමඩ්ගේ කාලේ සහ ඔහුට පස්සේ. ඒ කියන්නේ අපි දන්නවා කුරුස යුද්ධයෙන් මේවා නැවතුවා. හුඟක් අය කුරුස යුද්ධය ගැන ඉතාම වැරදි මතයක් තමයි මේ ඒකත් යුරෝපයෙන්ම තමයි කරේ. ඉතාම වැරදි මතයක් ප්‍රචාරය කරා කුරුස යුද්ධය ගැන. කුරුස යුද්ධය නිසා තමයි අපි අදටත් බේරිලා ඉන්නේ. මම ඒක කියන්න කැමති. ඕගලන්ට මම කුරුස යුද්ධය ගැන හොඳ විස්තරයක් ගෙනෙනවා ඉදිරියේදී. කුරුස යුද්ධය නිසා තමයි අද අපි මේ බේරිලා ඉන්නේ කියන එක අපි මතක තියාගන්න ඕනේ. කොහොම හරි අපි බලමු මේ under Islamic rule කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා. So Dimi stated Dimi කියන්නේ after Muhammad went to Medina and Jews did not accept him. He became a military warrior and declared war on them and started expelling them. දැන් මම මේකත් කියන්න ඕනේ මම දැක්ක අර ප්‍රොෆෙසර් කෙනෙක් කවුද ඒ ප්‍රොෆෙසර් අර කිව්වේ මධ්‍යස්ථව බලන්න ඕනේ කියලා. ඒ ප්‍රොෆෙසර් වීඩියෝ එකක් කරනවා. ඒක හුඟක් අය බලලා තියෙනවා. ඒ ප්‍රොෆෙසර් කියනවා යුදෙව්වරු ඒගොල්ලන්ගේ ලෑන්ඩ් එක දාලා ගියාලු. අතහැරලා ගියාලු ඊට පස්සේ අනිත් මුස්ලිම් අය ඇවිල්ලා ඔය ගාසා තීරයේ ගාසාවල ඊශ්‍රායලයේ පදිංචි වුණාලු. දැන් ඇවිල්ලා යුදෙව්වරු කියනවලු අපිට දෙන්න කියලා. යා කියන එහෙම කරන්න බෑනේ. එහෙම කරන්න බෑ එහෙම කරන්න හරි යා කියපු ලොකු වැරද්දක් තියෙනවා. යුදෙව්වරු ගියා කියන එකේ යුදෙව්වරුන්ව පන්නලා දැම්මා කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. යුදෙව්වරු ගියා කියන එකේ නැත්තම් කවුරු හරි ගියා කියන එකෙන් කවුරු හරි පන්නලා දැම්මා කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. එයා ඒක විස්තර කරන්නේ නැහැ. එයා කියන්නේ යුදෙව්වරු ගියා කියලා. දැන් මේකෙන් බලා ගන්න පුළුවන් යුදෙව්වරු ගියාද යුදෙව්වරුන්ව පන්නලා දැම්මද කියලා. ඒගොල්ලන්ගේ නිජ භූමියෙන් ඒගොල්ලන්ව පන්නලා දැම්මද ඒගොල්ලන් ගියාද කියලා. So ඒක තමයි මම කියවේ after Muhammad went to Medina and the Jewish did not accept him. මදීනා වලට ගියාම ප්‍රොෆට් මොහමඩ් යුදෙව්වෝ මෙයාව පිළිගත්තේ නැහැ. He became a military warrior and declared war on them and started expelling them. මේගොල්ලන්ව එතනින් පැන්නුවා සහ ඒගොල්ලන් හුඟක් දෙනෙක්ව මරණයට පත් කරා නැත්නම් වහල් භාවයට ගත්තා. second class Dhimis. එතකොට second class citizen විදියට තමයි මේගොල්ලන්ට ජීවත් වෙන්න ඕනේ. ඒක කොහොමද? non Muslims living and Dhimis කියන්නේ Dhimi කියන එකේ
වචනේ අර්ථය ඇවිල්ලා not Muslim living under Islamic rule who was allowed to practice their religion but required to pay jizya and accept a lower legal status. මේගොල්ලන් දැන් කිව්වනම් අපි මුස්ලිම් වෙන්න කැමති නෑ. අපි කැමති නෑ ඔයාගේ ආගමට එන්න කියලා කිව්වනම් ඒගොල්ලන්ට second class citizen ප්ලස් ඒගොල්ලන් ජසියා කියලා එකක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ගෙවන ටැක්ස් එක වගේ නෙමෙයි. දැන් ඉතින් මුස්ලිම් දෙමළ සිංහල බෞද්ධ ක්‍රිස්තියානි ඔක්කොමලට එකම විදිහේ ටැක්ස් එක. නමුත් මේ ජසියා කියන එක ඉතාමත් වෙනස් තත්වේ ටැක්ස් එකක්. ඒක මම පැහැදිලි කරනවා. Jews and Christians became demi or second class citizens. දැන් ඒ පැත්තේ හිටියේ වැඩිම යුදෙවුණු ක්‍රිස්තියානියෝ. දැන් මේගොල්ලන් ප්‍රොෆට් මොහමඩ් මොනවාද කරේ මේගොල්ලන්ව අල්ලගෙන මේගොල්ලන් second class citizen හැටියට මේගොල්ලන්ගේ රටේ දැන් යුදෙව්වරු ජීවත් වෙන්න ඕනේ. They were only allowed to stay alive and not be killed only by paying jizya or the protection tax. ඒකට කියන්නේ jizya නැත්නම් protection tax. මාව protect කරගන්න මම jizya එකක් ගෙවන්න ඕනේ ප්‍රොෆට් මොහමඩ්ගේ පාලනය කරන ඒ කියන්නේ ඉස්ලාම පාලනය කරන අයට ගෙවන්න ඕනේ. Convert to Islam or if you want to stay alive, you have to pay the jizya or protection tax living as demi as Islamic nation. දැන් ඔයගලන්ට තේරෙනවා මොනවාද ජසියා කියන්නේ කියලා. ඊට පස්සේ කොහොමද මේ ජසියා එක ගෙවන්නේ? දැන් ටැක්ස් එකක් ගෙවන්න නම් ඒක ගිහිල්ලා ඒ ටැක්ස් කන්තෝරුවේ ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් මන් දන්නේ ඔන්ලයින් ගෙවන්න පුළුවන්ද කියලා. ඒක හැමෝටම එකයි. ටැක්ස් එක ගෙවන විදිය හැමෝටම එකයි. සාමාන්‍යයෙන් ලංකාවේ වගේ නැත්නම් අනිත් රටවල් වල ටැක්ස් ඔක්කොමලා එක විදියට ගෙවන්නේ. නමුත් මෙතන ඒ ටැක්ස් එක ගෙවන්න ක්‍රමයක් තියෙනවා. මුස්ලිම් ආණ්ඩුවක් යටතේ එහෙම නැත්නම් ඒගොල්ලන් මුස්ලිම් වුණා ඒ පීරියඩ් එකේ ගෙවන්න විදියක් තියෙනවා. කොහොමද ගෙවන්නේ? Paid in the monthly ceremony. ඒක monthly ceremony where the Jew would kneel and hand goods to the mullah as the price for protection. Jews and Christians were given necklace as a receipt that they paid their jizya or protection tax. Christians and Jews could not ring a දැන් කොහොමද ඒගොල්ලන්ට දෙනවා ලොකු බෝඩ් එකක්. ඒගොල්ලෝ එල්ලගෙන ධන ගහගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ ටැක්ස් එක ඒගොල්ලන් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන් වගා කරනවා නම් නැත්නම් ඒගොල්ලන් මොන හරි දෙයක් හදනවා නම් ඒගොල්ලෝ ඒකෙන් භාගයක් දෙන්න ඕනේ මොහොමඩ්ට. කොහොමද? දනිස්සෙන් මාසිකට සැරයක් ඔක්කොමලගේ ඉස්සරහා පිට එක සෙරමනි එකක් තියලා ධන ගහගෙන ගිහිල්ලා දෙන්න ඕනේ. අනිත් එක කොණ්ඩයක් එක පැත්ත බූ ගන්නවා. එක පැත්තක් එහෙමම බූ ගාලා ලොකු බෝඩ් එකක් එල්ලගෙන ගිහිල්ලා මේගොල්ලන්ට ඒ ටැක්ස් එක දෙන්න ඕනේ. ඒකට කියන්නේ humiliation tax කියලා. right. ඊට පස්සේ මොකද වුනේ ක්‍රිස්තියානි දැන් කවුද මම දැක්ක ෆාරුක් කියනවා ක්‍රිස්තියානි අයව හොඳට සැලකුවා ක්‍රිස්තියානි අය හොඳට හිටියා. මම එයාගේ වීඩියෝ එකකින් එයාට මේකේ ඉවරුනාට පස්සේ එයාට තමයි රිප්ලයි කරන්නේ. එයාට කරන වීඩියෝ එකේ මේ හැම පොයින්ට් එකක් ගැනම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ කියනවා Christians and Jews could not ring a church bell. ඒ කියන්නේ දැන් ඔය church වල ගාන්ටාරේ ගහනවානේ ඒක ගහන්න තහනම්. Jews could not blow the shofar. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හොර නෑව. ඒගොල්ලන් පල්ලි යනකොට ඒගොල්ලන්ගේ හොර නෑව පිවිනවා. ඒකත් කරන්න බෑ. They could not pray publicly. දැන් මේ මුස්ලිම් අය ගිහිල්ලා සතුරාජ්‍රේ අපේ ඔක්කොම හැමතැනම ගෝල්ෆේස් එකේ ප්‍රේ කරනවානේ. මේගොල්ලන්ට එහෙම කරන්න බෑ. ක්‍රිස්තියානි අයටයි යුදෙව්වරුන්ටයි එහෙම කරන්න බෑ. හැමතැනම ගිහිල්ලා යාඥා කරන්න බෑ. Christians and Jews could not gather together and build new churches or new temples. ඒගොල්ලන්ගේ තිබ්බ churches හුඟක් ඒවා ඇත්තටම කඩලා විසික් කරලා දැම්මා ඒගොල්ලන්. අලුත් ඒවා හදන්න බෑ. මේ කාගේද? ප්‍රොෆට් මොහමඩ්ගේ නීතියට අනුව ප්‍රොෆට් මොහමඩ්ගේ ලෝස් වලට අනුව මේවා කරන්න බෑ. right. ඊට පස්සේ මොනවාද? ඊට පස්සේ Jews considered najis under Islam. Najis is bodily fluid, garbage, dogs dirty. මේ najis කියලා දෙයක් තියෙනවා ඉස්ලාමේ. ඒ ඇවිල්ලා ඒක නාලවත් ඒක අයින් කරගන්න බෑ. ඒක ඇවිල්ලා ඔයා උපතින්ම ඔයා ජරා මිනිස්සෙක්. ඔයාව අල්ලන්නත් බෑ ඒගොල්ලන්ට. එයිනම් najis කියන්නේ එච්චරට ඒ කියන්නේ මල පහටත් වඩා ජරාව. ඔයා මුස්ලිම් නෙමෙයි නම් ඔයා යුදෙව්වෙක් නම් ඔයා ක්‍රිස්තියන් නම් ඒගොල්ලන්ව ඇඟේ ගෑවෙන්න බෑ. ඒක තමයි najis කියලා කියන්නේ.
Christian and Jewish were treated as second class citizens. As Islam grew, more people became demi or second class citizens. ඔක්කොමලා දැන් කොන්ද පණ තියෙන මිනිස්සු ආගමට හැරෙන්නේ නැහනේ. කොහොම හරි ඒගොල්ලන් අපිට මොනා කරත් කමන්නේ අපි ඉස්ලාම ආගමට හැරෙන්නේ නැහැ කියලා ඒගොල්ලන් හිතුවා. එතකොට ඒගොල්ලන් එහෙම ජීවත් වුණොත් මේ කන්ඩිෂන් එක තමයි ඒගොල්ලන්ට දනිස්සෙන් ගිහිල්ලා ජැසියා පේ කරන්න ඕනේ. කොණ්ඩේ එක පැත්තක් බුක් ගාලා අනිත් පැත්ත කොණ්ඩේ ගාලා නැහැ. එතකොට දිග බෝඩ් එකක් ගහගෙන යන්න ඕනේ. මේවා ඔක්කොම යුදෙව්වරුන්ටයි ක්‍රිස්තියානි අයටයි කරපු දේවල්. මේ මොකද්ද ෆාරූක් ඇවිල්ලා කියනවා ක්‍රිස්තියානි අයට හොඳට සැලකුවා කියලා. මම මේවා රෙෆරන්ස් දදා කුරානේ කොහෙද තියෙන්නේ? හදිත් වල කොහෙද තියෙන්නේ? මේවා ඔක්කොම මම එකින් එකට එයාට පිළිතුරු දෙන්න මම සූදානමින් ඉන්නේ එයා කියන බොරු වලට. මේකේ තියෙනවා Jews and Christians were given identifiable clothing. The yellow star was used to identify Jews, described as an Islamic invasion in the 9th century in Iraq by Caliph. මම මේක වෙනමම කරන්නම්. මේගොල්ලන්ට ඇඳුම් අඳින්න තිබ්බෙත් වෙනම ඇඳුම්. ඒගොල්ලන්ට එක පාටක් දීලා තිබ්බා. එතකොට පාරේ යනකොට දන්නවා මෙයා okay ක්‍රිස්තියානි නැත්නම් මෙයා යුදෙව්වරයෙක් කියලා. If a Muslim man or a Jew walked on the same side of the street, the Jew had to cross the other side. දැන් පාරේ යනකොට යුදෙව්වෙක් එනවා නම් දැන් ඇඳුමෙන් දන්නවනේ යුදෙව්වෙක් එනවා නම් ක්‍රිස්තියානි මේගොල්ලන් අනිත් පැත්තට පයින්නවා. ඇයි නජිස් ඒගොල්ලන් ළඟින් ගෑවෙන්නවත් හොඳ නැහැ. ඒතර මුස්ලිම් අය පාරෙන් අනිත් පැත්තට පයින්න ඕනේ. So the Muslim man is not dirty by the filth of the Jew or a Christian. ඊට පස්සේ මොනවාද? If a Muslim man or a Jew walked on the same side, yes, ඒක කිව්වා. So the Muslim man is not dirty. Christian and Jews were not allowed to be greeted. ඒ කියන්නේ ක්‍රිස්තියානි මිනිස්සෙක් හරි යුදෙව්වරු හරි හම්බුනොත් මේගොල්ලන් කියනවා අස්සලාමු අලයිකුම් අස්සලාමු ඒවා කියන්න බෑ. ඒවා කියන්න තහනම්. අනිත් එක දැන් if a Muslim wanted they could stay in their houses. ඒ කියන්නේ දැන් මුස්ලිම් මිනිස්සෙක් කොහේ හරි ගමනක් යනකොට ක්‍රිස්තියානි ගයක් හරි දැන් යුදෙවරු ගයක් නේද එයාට ගිහලා නිකන් දවස් 3ක් එහෙ ඉන්න පුළුවන්. එයා සල්ලි දෙන්න ඕනේ නැහැ මොකුත් කරන්න ඕනේ නැහැ. අරගොල්ලන් එයාට කන්න බොන්න දීලා ඔක්කොම දීලා ඒගොල්ලන් සලකන්න ඕනේ. So මේවා තමයි ක්‍රිස්තියානි අයටයි යුදෙව්වරුන්ටයි ප්‍රොෆට් මොහොමඩ්ගේ යටතේ ඉන්න උන කන්ඩිෂන්ස්. දැන් කියයි ඔක්කොමලා මේවා බොරු කියලා. බොරු කියලා ඕගලන්ට කියන්න පුළුවන්. නමුත් මම මේ හැම වීඩියෝ එකක්ම මම ඔය කියපු ඔය ලිස්ට් එකේ තියෙන එකක්ම ෆාරූක්ට පිළිතුරු දෙන්න මම ඒවා සූදානම් කරලා තියෙනවා. රෙෆරන්ස් එක පෙන්වන්න කොහෙද මේවා උනේ කියලා. ඊට ඉස්සෙල්ලා ඕගලන් ගිහිල්ලා මේ ඕගලන්ට මම ලීඩ් එකක් දීලා තියෙන්නේ. බුද්ධිමත් අය ගිහිල්ලා මේවා හොයලා බලන්න. ජෙසියා කියන්නේ මොකද? ඩිනීස් කියන්නේ මොනවාද? ඒ කාලේ කොහොමද යුදෙව්වරුන් ක්‍රිස්තියානි අයයි ඉස්ලාමීයකරණය වුණාට පස්සේ කොහොමද ඒගොල්ලන් ජීවත් වුනේ? මේවා ගිහිල්ලා ඕගොල්ලන්ම හොයලා බලන්න. හොයලා බලන්න සහ මම කුරානයේ හදිත් වලයි රෙෆරන්ස් දුන්නා. ඒවත් ගිහිල්ලා ඕගොල්ලන් හොයලා බලන්න. මොහොමඩ් අලීලා වෙනකන් ඕගොල්ලන්ගේ ළමයිව තියාගන්න එපා. මේවා ඕගොල්ලන්ගේ ළමයිත් එක්ක සාකච්ඡා කරන්න. මේවා ඕගොල්ලන්ගේ ළමයිට කියලා දෙන්න. නැත්තම් මොහොමඩ් අලීලා තමයි ඉදිරියේදී බිහි වෙන්නේ. අනිවාර්යයෙන්ම මේවා හොයන්න. මේවා සත්‍යද බොරුද කියන එක ඕගොල්ලන්ම මේවා ගිහිල්ලා හොයන්න. ඇයිනම් අර මං හැමතිස්සෙම කියන්න කැමති මේ පදේ යේසුස් වහන්සේ කියපු පදේ සත්‍ය ඔබව නිදහස් කරන ඇත. සත්‍යයට විතරයි පුළුවන් ඔබව ගලව ගන්න. සත්‍යයට විතරයි ඔබව හැම දෙයකින්ම නිදහස් කරන්න පුළුවන්. බොරුවෙන් නිදහස් කරන්න පුළුවන් සත්‍යයට විතරයි. And the truth shall make you free. මේවා ඉගෙන ගන්න, මේවා හොයලා බලන්න, තමාට විපතක් වෙනකම් බලාගෙන ඉන්න එපා. මේවා අනිත් අයත් එක්ක ෂෙයා කරන්න. සහ මේ වීඩියෝ එක ගිහිල්ලා බලන්න. මේ වීඩියෝ එක මට ගිය මොහොමඩ් අලි කියන වීඩියෝ එකේ දාන්න බැරි වුණා. why Jesus is white කියලා තියෙන්නේ. ඒක ගිහිල්ලා බලන්න. බලලා තමාව දැනුවත් කරගන්න. ඉගෙනීම, අධ්‍යාපනය, බුද්ධිය තමයි තමාට තියෙන එකම ආයුධය. බුද්ධිය. බුද්ධිමත් වෙන්න. මිනිස්සුන්ට රැවටෙන්න එපා. මම කියන දේවල් උනත් විශ්වාස කරන්න එපා. ගිහිල්ලා හොයලා බලන්න. මේවා ඇත්තද? මෙතුමියා මේ කියන දේවල් ඇත්තද කියන එක ඕගලන් හොයලා බලන්න. මගේ අනිත් වීඩියෝ සෙට් එක තනිකරම ෆාරූක්ට. ඒවා වලින් මම මේවා ඔක්කොම එකින් එක රෙෆරන්ස් දාලා මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.